මේ බලන්න මේක නිකම් ෆෝන් එකක් නෙවෙයි. මේක පිටුපස තියෙන මේ අමුතුම ලයිට් සිස්ටම් එක දැක්කම ඕනෑම කෙනෙක් ආයෙත් හැරිලා බලනවා. හැබැයි මේකේ තියෙන්නේ ලස්සන විතරක්ම නෙවෙයි. Snapdragon 7S Gen 4 chipset එක, 6500 mAh දැවන්ත බැටරි එක සහ ලංකාවේ අවුවටත් පේන සුපිරිම ඩිස්ප්ලේ එකක් මේකට ලැබිලා තියෙනවා. අද අපි බලමු ලංකාවේ රුපියල් 1,45,000කට විතර විකිනෙන Infinix Note 60 Pro එක ඇත්තටම ඔයාගේ සල්ලි වලට වටිනවද කියලා. මුලින්ම මේකේ ඩිසයින් එක ගැන කතා කරමු. මේ පාර Infinixලා ගොඩාක් ප්‍රීමියම් ඇලුමිනියම් ෆ්‍රේම් එකක් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි හැමෝම කතා වෙන්නේ මේ ඇක්ටිව් මැට්‍රික්ස් ඩිස්ප්ලේ එක ගැන. මේකේ LEDs 288ක් තියෙනවා. ඔයාට මැසේජ් එකක් ඉද්දි, කෝල් එකක් ඉද්දි විතරක් නෙවෙයි, මියුසික් අහද්දි පවා මේක නියම විදිහට පත්තු වෙනවා. ඒ වගේම මේකට තියෙනවා කස්ටමයිස් කරන්න පුළුවන් one tap බටන් එකක්. ඒකින් ඔයාට කැමති ෂෝට්කට් එකක් දාගන්න පුළුවන්. ඩිස්ප්ලේ එක ගැන කිව්වොත් මේකේ තියෙන්නේ 6.78 inch 1.5K AMOLED පැනල් එකක්. 144Hz refresh rate එක නිසා හැම දෙයක්ම මාරම ස්මූත්. වැදගත්ම දේ තමයි මේකේ 4500 nits peak brightness එක. ඒ කියන්නේ දවල් කාලේ ලංකාවේ දරුණු අවුව තියෙන වෙලාවක වුණත් ඩිස්ප්ලේ එකේ තියෙන දේවල් කිසිම අපහසුයක් නැතුව බලන්න පුළුවන්. දැන් බලමු performance කොහොමද කියලා. මේකේ තියෙන්නේ Snapdragon 7S Gen 4 processor එක. සාමාන්‍ය වැඩ විතරක් නෙවි, ගේමිං වලටත් මේක සුපිරි. PUBG, Call of Duty වගේ ගේම්ස් 120 FPS වලින් කිසිම ලැග් එකක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ තියෙන 3D iScore cooling system එක නිසා ෆෝන් එක රත් වෙන එක ගොඩක් අඩුයි. කැමරා පැත්තෙන් බැලුවොත් මේකේ ප්‍රධාන කැමරාව 50 megapixel OIS optical image stabilization එකක්. වීඩියෝ කරද්දි ගැස්සෙන්නේ නැතුව ලස්සනට 4K 60 fps වලින් රෙකෝඩ් කරන්න පුළුවන්. සෙල්ෆි කැමරාවත් 13 මෙගාපික්සල් වුණාට ඒකෙනුත් 4K වීඩියෝ ගන්න පුළුවන් එක ලොකු ආසියක්. අඩු ආලෝකයේදී ගන්න පින්තූරත් මේ පාර මාරම ක්ලියර්. බැටරි එක ගැන කිව්වොත් මේකේ 6500 mAh බැටරි එකක් තියෙනවා. දවසක් නෙවෙයි, දවස් දෙකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. 90 watt fast charging නිසා විනාඩි 40කින් වගේ full charge වෙනවා. ඒ වගේම ගේම් ගහන අයට බයිපාස් චාර්ජින් තියෙන නිසා ඔයාගේ යාළුවෙක්ගේ ෆෝන් එකක් වුණත් මේ ෆෝන් එකෙන් charge කරන්න පුළුවන්. ඒ වගේම මේකේ wireless charging support කරනවා. ෆෝන් එකේ ඉන්නේ Android 16 එක, XOS 16 වලින්. මේ පාර software එක ගොඩක් clean කරලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් රුපියල් 1,45,000කට මේක වටිනවද? ඔයා කැමති අමුතුම පෙනුමක් තියෙන, ගේම් ගහන්න පුළුවන්, බැටරි එක දවස් ගානක් තියාගන්න පුළුවන් ෆෝන් එකකට නම් මේක ලංකාවේ දැනට තියෙන හොඳම ඔප්ෂන් එකක්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔයාලට මේ ෆෝන් එක ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.